සුබදවසක් හැමෝටම. ඉතින් මේ වීඩියෝ ක්ලික් කරලා බලන ඔයා අනිවාර්යයෙන්ම 2020 A level විභාගයට බිස්නස් ස්ටඩීස් වල පෙනී ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි වෙන්න පුළුවන්. හරි. එතකොට ඔයාගේ එක්සෑම් එක දෙන්න තව පොඩි කාලයක්. එතකොට මේ කාලය ඇතුළත ඔයා ඉන්න මට්ටමේ හරි ව්‍යාපාර අධ්‍යයන විෂය ඔයා ඉන්න මට්ටමේ කොහොමද රිසල්ට් එක උඩට ගේන්නේ නැත්නම් මොකවත්ම වැඩ කරමු නැති කෙනෙක් කොහොමද මේ කාලය ඇතුළත වැඩ කරලා මේ තියෙන කෙටි කාලය ඇතුළත වැඩ කරලා හරි C එකට එහෙම නැත්නම් B එකට එහෙම නැත්නම් A එකට කොහොමද රිසල්ට් එක හදාගන්නේ කියලා ඔයාලට පොඩි අයිඩියාවක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා. හරි අපි කතා කරමු කොහොමද ඔයා බලාපොරොත්තු රිසල්ට් එකට මේ පොඩි කාලෙත් උත් වැඩ කරලා යන්නේ කියලා. හරි. ඒක දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කාලෙ මදි වෙයිද වැඩ කරන්න බැරි වෙයිද සිලබස් කවර් කරගන්න බැරි වෙයිද කියලා වොරි වෙන්න එපා. අපි ඒ ගැන සම්පූර්ණ මේ වීඩියෝ එකෙන් කතා කරමු. එතකොට අපිට සම්පූර්ණ පාඩම් තියෙනවා 12 සහ 13 වසරේ පාඩම් 18ක්. 12 වසරේ පාඩම් 11යි. ඉතින් මම පාඩම් ටික එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ. හරි පාඩම් වල නමක් හරි අහලා නැති එක්කෙනෙක් ඉන්නවා කියලා මම හිතන්නේ. ඒ වගේම 13 වසරේ පාඩම් තියෙනවා 7ක්. ඒක ඔක්කොම පාඩම් 18යි. දැන් කාලෙ මදි වෙයි කියලා හිතනවනම් අද දවස් ගත්තොත් අද මැයි 1 වෙනිදා. එතකොට අද මැයි 1 වෙනිදා විභාග තියෙන අගෝස්තු 10. මැයි 1 වෙනිදා අගෝස්තු 10ට කවුන්ට් කරොත් මැයි 30 දවස් 32යි. ඊට පස්සේ ජූනි මාසෙට 30ක් තියෙනවා. එතකොට 61යි. ඊට පස්සේ ජූලි මාසෙ තියෙනවා. එතකොට 31යි කියන්නේ 92යි. අගෝස්තු 10ට තව දවස් 10ක් ඇතුළත 92ට 10ක් කියන්නේ 102යි. හරි. අපිට 102ක් ඕනේ නැහැ. අපි ඔය 102 දවස් 90කට වටේලා ගමුකෝ. ඔය දවස් 102 දවස් 90කට වටේලා මේ වීඩියෝ එක මම අද අප්ලෝඩ් කරා. අදම බලන්නේ නැහැ සමහර කට්ටිය. හරි දවස් 90ක් කියලා ගමුකෝ. හරි දැන් දවස් වලින් ගත්තොත් දවස් 90 ඇති වෙයිද? මොකද කියනවා ඔයාලට සබ්ජෙක්ට් තුනක් තියෙනවා බැලන්ස් කරන්න. මේ සබ්ජෙක්ට් තුනේ එකක් හරි කියලා මොකද ඔයාලට යම්පස් ගන්න බෑ. සබ්ජෙක්ට් තුනටම සමාන බරපතලයක් තියෙන්න ඕනේ. එතකොට අපිට එක සබ්ජෙක්ට් එක නියම වැඩ කරන්න තියෙන දවස් 30ක් වගේ. දවස් 30ක්. එතකොට දවස් 30ක් ඇති වෙයිද පාඩම් 18ක් කවර් කරගන්න? හරි. දැන් දවස් වලින් මේක ගත්තොත් මේක පොඩි ප්‍රමාණයක් වගේ හිතුණාට අපි පැය වලට කන්වර්ට් කරමු. දැන් දවසකට තියෙනවා පැය කියොත් නැද්ද? දවසකට පැය 24ක් තියෙනවා. හැබැයි පැය 24ක් තිබ්බට මේ පැය 24ම වාට වැඩ කරන්න බෑ. හරි. ඒතර අපි හිතමු අවම ඔයා පැය 10ක් දවසේ වැඩ කරනවා. දවසකට අවම පැය 10ක් වැඩ කරනවා. අඩුම. ඔයාලා ඉතින් කැමති නම් 12ක් කියන්න පුළුවන්. ඉතින් පැය 10ක් කියන්නේ දවසෙන් භාගයක්වත් ඔයා පාඩම් කරන්නේ නැහැ කියන එකනේ. එතන දවසෙන් භාගයක්වත් පාඩම් කරලා වෙන් කරන්න නැතුව පැය 10ක් වැඩ කරලා ඔයාට පුළුවන් මේ දවස් 90 ඇතුළත පැය 900ක් වගේ A level exam එක වෙනුවෙන් වැඩ කරන්න. පැය 900ක්. හරි පැය 900ක් කියන්නේ පැය වලින් ගත්තොත් මේක ලොකු ප්‍රමාණයක්. දවස් වලින් ගත්තොත් දවස් 30ක් වුණාට 900ක් කියන බලන්න. 30 වගේ කී ගුණයක්ද? හරි ලොකු පැය ප්‍රමාණයක් ඔයාලට තව ඉතුරු වෙලා තියෙනවා. හරි එතකොට මේ පැය 900 සමාන සබ්ජෙක්ට් තුනට වෙන් කරොත් ඔයාලා එක සබ්ජෙක්ට් එකක් වෙනුවෙන් ඉතුරු වෙලා තියෙනවා පැය 300ක්. එතකොට මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ බිස්නස් වල පැය 300 ඇතුලේ කොහොමද වැඩ කරලා ඔයා බලාපොරොත්තු ස්ටෑන්ඩඩ් යන්නේ කියලා. හරි. එතකොට මේ පැය 300න් ඔයා කියන්නේ තියරි මොකවත්ම දන්නේ නැත්තම් ඔයා පාඩම් කරලා නැත්තම් මේ පැය 300 ඔයා පාඩම් කරන්න පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම පේපර්ස් කරන්න නැතුව කවදාවත් ඔයාලා පේපර් එකක් ලියන්න බෑ. මොකද කොච්චර පාඩම් කරත් ඔයාලට විභාගයේ දවසේ ගිහින් ලියන්න හම්බෙන්නේ පේපර් එකක්. එතකොට ඔයා පේපර්ස් කරලා යන්නත් ඕනේ. හරි. දැන් ඔයා මේ වෙනකම් පාඩම් කරලා නැත්තම් හරිද? තියරි මොකවත් ඔළුවේ නැත්තම් ඔයාලා මේ පැය 300 මම රෙකමන්ඩ් කර කඩා ගන්න පාඩම් කරන පැය 150 පේපර්ස් කරන 150. හරි. ඔයා මේ වෙලේ යම් තාක් දුර පාඩම් කරලා දිනවා. හරි. ඔක්කොම මතකයි. හැබැයි ඒකට පේපර්ස් ලියන්න බෑ. එහෙනම් ඉතින් මේ ඒකට තේරුම් නැහැ පැය 150 පාඩම් කරන දීලා පැය 150 පේපර්ස් කරන එක මේ තේරුම් නැහැ. හරි. ඔයාලා පාඩම් කරලා දිනවා. පැය 100ක් විතර එහෙනම් පාඩම් කරන කරලා පැය 200ක් වදන් පේපර්ස් වලට. හරි. ඔයාලා තමන් ඉන්න තැන ගැන අවබෝධයක් තියෙනවනේ. හරි. ඒතර ඔයා තීරණය ගන්න මේ වැඩිපුර වෙලා වෙන් කරන මේ පැය 300 වැඩිපුර වෙලා වෙන් කරන පාඩම් කරනද නැත්නම් පේපර්ස් කරනද? හරි. පේපර්ස් කරනද? හරි. ඔයා ඒක ඊට පස්සේ අවබෝධ කරගන්න මේ කඩා ගන්න. පැය 300න් 150ක් මම පාඩම් කරලා දෙනවා. 150ක් පේපර්ස් කරලා දෙනවා. හරි. ඕනද? කාලේ ප්‍රශ්න තියෙනවා. කාලේ ඇති. හරි. කාලේ ඇති. පැය 300ක් කියනවා. ඒ කියන්නේ ලොකු පැය ප්‍රමාණයක්. right. මම කියන BS පේපර් එක පැත්තට හරිද? ඒ කියන්නේ මොන සෙල්ලම යන්නත් අන්තිමේට ඔයාලට ලියන්න ඉතුරු වෙන්නේ මොකද්ද? පේපර් එකක්. හරි. පැය පහක පේපර් එකක් ලියන්න තියෙන්නේ. පේපර් එක පැත්තට එන්න. හරි.
මේ පේපර් එක ගත්තොත් part 1 එක තියෙනවා part 2 එක තියෙනවා. හරි part 1 එක තියෙන එක දවසක part 2 එක තියෙන තව දවසක. part 1 එක ලියලා දවස් 3-4කට පස්සම part 2 එක තියෙනවා. එතකොට BS පේපර් එක සම්පූර්ණ ලකුණු 100ක් හම්බෙනවා. 175ක් ගත්තා කියන්නේ පේපර් එකේ A එක. 165ක් කියන B එක. 155ක් කියන C එක. හරි ඒක දන්නවා. පේපර් එක ගත්තොත් පේපර් කොටස් දෙකයි. part 1 එක තියෙනවා part 2 එක තියෙනවා. part 1 එකේ හරිද? ඔයාලට MCQ හම්බෙලා 30ක්. MCQ හම්බෙලා 30ක්. MCQ 30ක් හම්බෙනවා. එක MCQ එක ලකුණු දෙක ගන්න ඔයාලට ලකුණු 60ක් හොයා ගන්න පුළුවන් මේ MCQ වලට. ඒ කියන්නේ ඉරි ගන්න ප්‍රශ්න වලට. ඊට පස්සේ කෙටි හා නිශ්චිත 32 ඉඳන් 40 වෙනකම්. හරි. දැන් මෙහෙම කියන්නේ. මේ වගේ ප්‍රශ්නේ මිනිසාට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරාගත යුතු දේ. ඉස්තාක් වේ. මෙන්න මේ ආකෘතියේ ප්‍රශ්න. හරි. ඔයාලට මේ 31 40 ඇතුලේ මෙන්න මේ වගේ හිස්තැන් තියෙනවා කොච්චරක්ද? හිස්තැන් 40ක් තියෙනවා. එක හිස්තැන ලකුණු භාගයක් හම්බ වෙනවා. එක හිස්තැනක් වැරදුනා කියන්නේ ඔයාලට අහිමි වෙන්නේ ලකුණු භාගයක්. එතකොට එක හිස්තැනක භාගය ගන්න හිස්තැන 40 ලකුණු 20ක් හම්බ වෙනවා. හරි. ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ 41 ඉඳන් 50 වෙනකම් ඔයාලට තියෙනවා නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න. ඒ කියන්නේ මේ වගේ. මේ මොන වගේ? ව්‍යාපාර ගති ලක්ෂණ 4ක් කියන්න. ව්‍යාපාර ගති ලක්ෂණ 4ක් කියන්න. හරි. 4ක් කියන්න. එතකොට මේ කරුණු හතරේ එක කරුණට ලකුණු භාගය ගානේ වල සම්පූර්ණ ලකුණු දෙකක් හම්බ වෙනවා මේක ප්‍රශ්නයක. සම්පූර්ණ ලකුණු දෙකක් හම්බ වෙන එක ප්‍රශ්නයක. ඒ වගේ ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න 10ක් තියෙනවා. ඒතකොට ප්‍රශ්න 10ට ලකුණු 20ක් හම්බ වෙනවා. ඒතකොට ටෝටල් එක මෙතන ලකුණු 100ක් හම්බ වෙනවා. එතකොට ඔය 100 දෙකට බෙදලා ලකුණු 50න් තමයි ෆස්ට් පාර්ට් එකට. හරි මුළු ලකුණු හැදෙන්නේ. ලකුණු 50. හරි. එතකොට මම සෙකන්ඩ් පාර්ට් එක පැත්තට ගියොත් සෙකන්ඩ් පාර්ට් එක එන්නේ මෙහෙම. සෙකන්ඩ් පාර්ට් එකේ කොටස් දෙකක් තියෙනවා. A කොටස B කොටස. හරි. සාමාන්‍ය ගොඩක් වෙලාවට A කොටස හැදෙන්නේ 12 අවසර පාඩම් වලින්. ඒක 180ක්ම මේකේ තියෙන 12 අවසර පාඩම්. හැබැයි මැනේජ්මන්ට් ප්‍රශ්න නැහැ කියන එක කියන්නේ නෑ. මැනේජ්මන්ට් ප්‍රශ්න තියෙනවා. මැනේජ්මන්ට් ප්‍රශ්න මේ අණු කොටස් වල තියෙන්න පුළුවන්. හරි තිබිලා තියෙනවා. 100ක් 12 අවසර හැදෙනවා කියන්න බෑ. හරි. ඔයා මේ 12 අවසර ප්‍රශ්න වලින් A කොටසෙන් ප්‍රශ්න 3ක් කරොත් B කොටසෙන් ප්‍රශ්න 2ක් කරන්න ඕනේ. B කොටසෙන් ප්‍රශ්න 3ක් කරොත් හරි මෙයාගෙන් 3ක් කරොත් මෙයාගෙන් 2යි. එතකොට මෙයාගෙන් 3ක් කරොත් මෙයාගෙන් 2යි. කොහොම හරි සම්පූර්ණ ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න ඕනේ. හැබැයි අවම එක පැත්තකින් ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕනේ. හරි. එතකොට පස්වෙනි ප්‍රශ්නේ ඔයා කරන්නේ A කොටසෙන්ද B කොටසෙන් කියලා තීරණය ගන්න පුළුවන්. මේ එක ප්‍රශ්නයේ ලකුණු 20ක් ගන්න 20 ගානේ ප්‍රශ්න පහට ලකුණු 100යි. ඊට පස්සේ ලකුණු 100 දෙකට බෙදපුවම මේකට ලකුණු 50ක් එනවා. ඒතර මේ පැත්ත 50 මේ පැත්ත 50 කොහොම තමයි වගේ ලකුණු 100 දෙන්නේ. දැන් මුලින්ම එන්නම් ඒකක් ගන්න කෙනෙක්ට කොහොමද මේ මාස තුනේ වැඩ කරන්න ඕනේ? හරි ඔයා මොන විදිහේ ප්ලෑන් එකක් අනුගමනය කරන්න ඕනේ කියලා කතා කරන්න. හරි. ඒතර මම මෙතන කතා කරන්නේ හරිද? 85 95 එකක් ගැන නෙමෙයි. හරිද? يعني මේ වෙලාවේ ඩවුන් වෙලා ඉන්න එකට 75 එකකට එන්නේ කොහොමද කියලා. හරි කෙලින්ම අර හොඳ ලකුණු තියෙන කෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් වැඩක් නැහැ. අර ඩවුන් වෙච්ච කෙනෙක්ට මම ඔයාලට වැඩ කරන ප්ලෑන් එකක් දෙන්න. ඔයාලට පුළුවන් මේ try කරන් යන්න. හරි. එතකොට මම BS paper එක ගැන කලින් කිව්වා. හරිද? විනාඩියකට විතර කලින් මම paper එක ගැන explain කරන්න නැවතුයි. හරි. එතකොට part 1 එක දෙක part 2 එක තියෙනවා. හරි. එතකොට part 1 එකේ හරි. ඔයා ඒකට යන්නම් අනිවාර්යෙන් ලකුණු 40ක්වත් ගොඩ දා ගන්න ඕනේ. හරි. මොකද කියනවා නම් paper එකේ ලේසි part 1 එකේ ලකුණු ගන්න 2 එකේ ලකුණු ගන්නද? හරි. මට අනුව part 1 එකේ ලකුණු ගන්න එක තමයි easy. හරිද? එතකොට මේ easy ගන්න පුළුවන් ලකුණු set එකෙන් ඔයා පුළුවන් තරම් achieve කරොත් ඔයාට part 2 එකේ කියන්නේ ලියන්න තියෙන papers එකේ හරි achieve කරගන්න එක ගන්න ඕන ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. හරි. එතකොට ඔයාට මේකේ ලකුණු 50 ලකුණු 40ක් ගන්න ඕනේ. හරිද? ලකුණු 50 ලකුණු 40ක් ගන්න ඕනේ. හරි. දැන් ගන්න කිව්වට මොකවත් කරමු නැති එකෙන් දැන් කොහොමද මේක ගන්නෙ? මේක ඇතුලේ MCQ ප්‍රශ්න තියෙනවා. 31 ඉඳන් 40 වෙනකන් හිත සම්පූර්ණ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ 41 ඉඳන් 50 වෙනකන් නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ප්‍රශ්න වලට තුනටම ලෑස්තිලා. හරි ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. හරි. එතකොට මම ඒකට ප්ලෑන් එකක් දෙන්නම්. ඔයාලට තව මාස කීයක් තියෙනවද මේ පැත්තේ කියනවා?
පේනවනේ. හරි. ඔයාට අද ඉඳන් ගත්තොත් හරියට මාස 3ක් තියෙනවා. හරි. මම මේ මාස 3 කඩා ගන්න කොටස් තුනකට. මේ මාස ඔයා පළවෙනි ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ 30 වෙනකන්. ඒ කියන්නේ MCQ ප්‍රශ්න ටික ලෑස්ති වෙන්න ඕනේ. හරි. එතකොට ඒකටත් මම කියන්නේ මම try කරපු method එකක් දෙන්න කොහොමද MCQ ටික හදාගත්තේ කියලා. ඔයා ගන්න ඕනේ පොතක්. හරිද? ඊට පස්සේ CR පොතක් ගන්න. CR පොතක් කරා papers එකක් කොහෙන් තියෙන MCQ ප්‍රශ්න ඔයා මේක ලියන්න. හරිද? මම මුලින්ම MCQ ප්‍රශ්න ලියනවා. හරි? ලියලා මේකේ ආන්සර් ටික උත්තර පහක් තියෙනවා 3 4 5. හරි? ඔන්න උත්තර ලියුවා. ලියුවට පස්සේ ඔයා දැන් ඉගෙන ප්‍රශ්නික උත්තර ලියන්නේ නෙමෙයි කරන්නේ. ඔයා කරන්න ඕනේ මේක විවරණය කරන්න එක. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය දාලා සියලුම වටපිටාව ඔයා මේ පොතේ ලියන්න. හරිද? එතකොට මේකෙන් papers උත් කරනවා. ඒ වගේම ඔයාට විෂය කරනවා. අමතක වෙලා ගිහුව විෂය කරුවොත් මතක් වෙනවා. පොත් වලින් බලවල ලියන්න අවුලක් නැහැ. හරිද? හරි. එතකොට ඔයාට ඒ කියන්නේ ඒ අදාළ තැනින් තව MCQ එකක් ඇහුවොත් ඔයාට ඒකට උත්තර ලියන්න පුළුවන්. මොකද ඔයා MCQ එකක් කරන පාඩම් උත්තර කරනවා. හරි. නියම් මම විවරණය කරපු ප්‍රශ්නයක් දෙයක් පෙන්නන්න. හරි විවරණය කරපු ප්‍රශ්න දෙයක් පෙන්නන්න. හරි. එතකොට මේ තියෙන්නේ මේ මම අද විවරණ වගේ හරිද? මේ දැස් පහළ වෙන පේපර් එක. පේනවා? හරි. කෙලිම MCQ එක කියලා ලිව්වා. ඒ ප්‍රශ්නය අදාළ සියලුම තියරි කොටස් ටික ලිව්වා. ඊට පස්සේ යටින් ආන්සර් එක ලිව්වා. හරි. සරලයි. ඔයා මේකේ කියන්නේ මේ පොතේ මම කැමති ඒ කියන්නේ ප්‍රශ්නෙත් එක්ක ඒ ප්‍රශ්නේ ලියලා විවරණය ලියනවා. හරිද? ඔන්නෝම MCQ ටික හදාගන්න. එතකොට දැන් මේ මාස දවස් 30ක් තියෙනවා. හරිද? අද නැතුව ගත්තොත් ඒකේ දවස් 30ක් තියෙනවා. අද මේ පළවෙනි දවසේ. හරි. දවසට MCQ වැඩි ඕනේ. MCQ 10ක් මේකේ විවරණය කරන්න. එතකොට මාස අවසාන වෙද්දී ඔයා දන්නේම නැතුව MCQ 300ක් ඔයා අතින් MCQ 300කට විවරණ ලියවෙන ඉවරයි. ඊවසන ජූනි වල හරි ජූනි වලට කරන වෙනම පොතක්. ජූනි වල ඔයා කෙටි නිශ්චය ප්‍රශ්න වලට මුල් තැන දෙන්න ඕනේ. කෙටි නිශ්චය ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේවට විවරණ ලියන්න නැතුව ඔයා මොකද කරන්න ඕනේ? කෙටි නිශ්චය ප්‍රශ්න ලියන්න. දවසේ කෙටි නිශ්චය ප්‍රශ්න 10ක් ලියන්න. කෙටි නිශ්චය ප්‍රශ්න 10ක් ලියනවා කියන්නේ ඒ 10 ඇතුලේ හිස්තැන් කීයක් තියෙනවා? හිස්තැන් 40ක් තියෙනවා. ඒතකොට හිස්තැන් 40ක් දවසක් ඇතුළත ඔයාගේ ලියවෙනවා. එතකොට දවසට 40 කියන්නේ මාසෙට කොච්චරද? හිස්තැන් 1200ක්. හරි. ඒක නිශ්චිත වලට එහෙමයි. තුන්වෙනි මාසේ කියන්නේ ජූලි මාසේ නිශ්චිත වල පොතක් ගන්නවා. ප්‍රශ්න ලියනවා, උත්තර ලියනවා. ප්‍රශ්න ලියනවා, උත්තර ලියනවා. ඒක නිශ්චිත ප්‍රශ්නත් ඔයාලට 300ක්. හරි. නිශ්චිත නිශ්චිත ප්‍රශ්න, නිශ්චිත පිළිතුරු සමන ප්‍රශ්න 300ක් ඔයා අදින් දන්නේම නැතුව කෙරලි ඉවරයි. හරි. ඔන්න MCQ එක උඩ දාන විදිය. හරි. ඊට පස්සේ ඒක කරන්නේ සෙකන්ඩ් එකේ ප්ලෑන් එක. හරි. සෙකන්ඩ් පේපර් එකට මොන වගේ ප්ලෑන් එකක්ද අනුගමනය කරන්නකෝ. හරි. එතකොට සෙකන්ඩ් එකේ මේ ප්‍රශ්න ටික හරිද? සාමාන්‍ය ගෙදරින් මේ ප්‍රශ්නේ කරන්න යනවාමයි කියලා යන එක ඇත්තට මෝඩ වැඩක්. හරිද? ඒක මම දන්නවා. හරි. මෝඩ වැඩක්. හරි ගොඩක් වෙලාවට ඉතින් ඒක කරගන්න අමාරුයි. කරගන්න අමාරුයි. හරි. එතකොට තියෙන කාලෙත් එක්ක ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ 180ක් වැදෙන 1 2 3 පාඩම් වලින්. මේක ඇතුලේ මැනේජ්මන්ට් පාඩම්කින් අනු කොටසක් තියෙන්න පුළුවන්. ඔව්. හරි මම පිළිගන්නවා. හරි. 100ක් මේක හැදෙන්නේ නැහැ. 80ක්ම හැදෙන්නේ 1 2 3 පාඩම් වලින්. දෙවෙනි ප්‍රශ්නේ 4 5යි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ 7 8 9. හතරවෙනි එක 9 10 11. 180ක්ම මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන මේ පාඩම්. හරිද? ඊට පස්සේ පස්වෙනි එක 12 13, හයවෙනි එක 14 15, හත්වෙනි එක 15 16, අටවෙනි එක 17 18. හරි. එතකොට දැන් ෆස්ට් පාර්ට් එකේ ලකුණු 40ක් වගේ ගත්තා. සෙකන්ඩ් පාර්ට් එකේ ඇත්තටම මේ කියන්නේ අර උත්තර ලියන්න දන්නේ නැති කෙට්ට නිකන් පොඩක් මේක අමාරු පේපර් එකක්. හරි සෙකන්ඩ් එක. BS එක හරි. එතකොට මගේ ප්ලෑන් එක තමයි සෙකන්ඩ් එකේ ඔයා අචීව් කරන්න ඕන ලකුණු ගන්න ලකුණු 15ක්. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ ලකුණු 15ක් ගන්න බැරි වෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ වල ලකුණු 12ක් ආවා කියලා සමහර විට ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 18ක් එන්න පුළුවන්. අර හැලිච්ච ලකුණු ටික වෙන ප්‍රශ්නයක හොවෙන්න පුළුවන්. හැබැයි අවම මේ ලකුණු 15කට තමයි ඔය ටාගට් එක තියෙන්න ඕනේ. රයිට්? හරි. එතකොට 15ක් ගත්තොත් හරි 15 වලින් 5ක් ලියනවා කියන්නේ ලකුණු 75ක් එනවා. ඒ 100ෙන් දෙකට බෙදුවා 37.5.
එතකොට මේ 40යි මේ 37.5 එකතු වුණාම ලකුණු 76.5ක් කියනවා. එතකොට ඔයාගේ ඒකට අදාළ ලකුණු තියෙන සෙටල්. හරි. දැන් පාඩම් 18ක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ පාඩම් 18 පාඩම් කරලා යන්න ඕනද? කාලය ඇතිද? ඔව් කාලය ඇති පාඩම් කරනවා. හරිද? දැන් මේ ක්ලාස් ගියේ නැහැ, නෝට් නැහැ නම් මම ප්‍රශ්න තියෙනවා. ඒකට ඉතින් මම YouTube එකේ ඩිස්කස් කරනවා. මැනේජ්මන්ට් පාඩම් වලින් පටන් ගන්න 13 වසර මුලින් ඉවර කරලා ඊළඟ 12 වසරේන සම්පූර්ණ සිලබස් එක මම ස්පීඩ් රිවිෂන් එකක් කරනවා. ඔයාලට channel එක subscribe කරලා තිබ්බොත් ඔයාලට ඒ ටිකත් එක්ක join වෙන්න පුළුවන්. හරි. දැන් 12 වසරේ පාඩම් 11ක් තියෙනවා. 13 වසරේ පාඩම් 7ක් තියෙනවා. දැන් මේ ටිකෙන් පාඩම් නොකර අතාරින්න පුළුවන් පාඩම් ටික මම ගන්නවා. දැන් එක කියන එක බං එක දෙක කියන එක හරි. දැන් කටපාඩම් හරිද? නිකන් බඩේ බත්තගේ පාඩම් කරන්න ගත්තොත් මුලින්ම පාඩම් ගන්න එක දෙක පාඩම් වලින් මේ දෙක අපිට අතාරින්න පුළුවන්. ඒ දෙක ඇතරියොත් ඔයාලට තව පාඩම් තියෙන්නේ 1 2 3 4යි 8යි 9යි. පාඩම් 9යි. මේ පාඩම් 9යි පාඩම් 5ක් ඔයාලට ඊසි කොට දාන්න පුළුවන්. මේ 5 6 8 5යි 6යි 8යි 9යි 10යි කියන්නේ ලේසි පාඩම්නේ. හරි. අපි උපරිම ගත්තොත් මේ ටික මේ පාඩම් පහෙන් එක පාඩමක් පාඩම් ගන්න පැය 4ක් යයි. සමහර ඒවාට පැය 4ක් යන්නෙත් නැහැ. හරිද? ව්‍යවසාය ගත්තා කියවට පැය 4ක් යන්නෙත් නැහැ. පැය 2යි උපරිම. හරි නිකන් අපි අවදානමක් ගන්න පැය 4ක් කියලා හිතමු. පැය 4 ගානේ පාඩම් කරොත් හරිද මේ පාඩම් පහට පැය 20ක් යනවා. අපි ඒ කියන්නේ මේ ප්ලෑන් එක තුල පාඩම් ගන්න පැය කීයක් වෙන් කරාද? 150ක් වෙන් කරා. දැන් 150 20ක් කියන්නේ ඔයාලට තව පැය 130ක් ඉතුරුලා තියෙනවා. හරි. එතකොට මේ 130 12 පාඩම් වලට වැඩි කාලේ නාස්ති නොකර මේ 3 4 7 11 කියන ලොකු පාඩම් වලට මම පැය 40ක් වෙන් කරනවා. පැය 40ක් වෙන් කරොත් මේ එක පාඩමකට ඔයාලට පැය 10ක් තියෙනවා. රයිට්. හරිද? එතකොට 12 වසර සම්පූර්ණයෙන්ම ඔයා පැය 60කින් ඉවර කරගන්න ඕනේ. දැන් පුළුවන්. හරි. පැය 60කින් ඉතුරු මේ full complete cover කරගන්න ඕනේ. එතකොට මැනේජ්මන්ට් වලට හරිද 150ක් ගියා කියන්නේ තව පැය 90ක් මැනේජ්මන්ට් පාඩම් වලට ඉතුරුලා තියෙනවා. 17 18 කියන්නේ බං හරිද පොඩි පාඩම්. හැබැයි ගොඩක් ක්ලාස් වල මේ පාඩම් දෙක උගන්වන අන්තිමට හින්දා ගොඩක් අය මේ ප්‍රශ්න අතාරින්න බලාගෙන යන්නේ. දැන් ගෙදරින්ම අතාරින්න බලාගෙන යන ප්‍රශ්නයක් තමයි මේ 8 වෙනි ප්‍රශ්නේ කියන එක. හරි. එහෙනම් අතාරිනවා කියලා කියන්නේ හිතාගෙන ගියොත් අපිට මේ 17 18 පාඩම් කරන්න ඕනේ නැහැ කියලා හිතාගෙන ඉයයි. හරිද? මේ MC කරනව නැද්ද? MCQ වෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ. පාඩම් 18 MCQ වෙනවා. හරි. MCQ වල මේවා විවරණ ලිව්වොත් හරි MCQ කොට දාන්න පුළුවන්. يعني අර සෙකන්ඩ් පාර්ට් එක කරන MCQ වෙන්න හෙන්න ඕනේ නැහැ. MCQ වලට හයි කියලා හිතන්න පුළුවන් පොයින්ට් තියෙනවා. හරි. මේ විවරණ ලියන වෙලෙන් MCQ ටික කොට දාන්න පුළුවන්. සෙකන්ඩ් පාර්ට් එකට තමයි ඉතින් බරක් දීලා නිකන් අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ. ඒක 17යි 18යි පාඩම් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඔයාලට එක්සෑම් එකට යන්න පුළුවන්. එතකොට ඔයාලට මේ පැය 90 යූස් කරන්න තියෙන පාඩම් කීයකද? පැය 90 යූස් කරලා තියෙන්නේ පාඩම් 5කට. එතකොට එක පාඩමකට පැය කීයක් සෙට් වෙනවද? හරි. 90 කියන්නේ 5 වර කීයද? 5 වර කීයද? ගණන් බෑ ඒකම. හරි. 90 පහින් බෙදුවොත් 18ක් දෙන්නේ. ඔව්. චුට්ටක් පුළුවන් හරි. එතකොට මේ එක පාඩමකට ඔයාලට පැය 18ක් සෙට් වෙනවා. හරි. ඔන්න පාඩම් කරන ප්ලෑන් එක ඉවරයි. දැන් මම එනවා පේපර් ප්ලෑන් එක එක්ස්ප්ලেইন කරන්න. හරි. ඒකට නම් ඔයා අනිවාර්යෙන් නිව් සිලබස් එකේ පාස් පේපර්ස් ටික කරලා තියෙන්න ඕනේ. හරි. 2019 ඉඳන් 2025 පාස් පේපර්ස් වලට උත්තර ලියලා තියෙන්න ඕනේ. හරි. දැන් විවරණත් එක්ක කරනවා හොඳයි. මේ මම උපන් try කරලා විවරණ මේ විවරණත් එක්ක වීඩියෝ සීරීස් එක අප්ලෝඩ් කරලා 2019 ඉඳන් 2025 පාස් පේපර්ස් ටික ඩිස්කස් කරලා. හරි. පාස් පේපර්ස් කරපු පරිදි හරි මොඩර්න් පේපර්ස් ටික කරගන්න ඕනේ. මම WhatsApp කමෙන්ට් එකක් හදලා දෙනවා. පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ මම පින් කරලා තියෙන link එක. මේක ඇතුලේ හරි මම daily papers කියලා දෙයක් දානවා. මේ daily papers දෙන සතියකට පාරක්. හරිද? ඒ කියන්නේ සතියකට daily papers 5ක් ගන්නවා. සතියකට 5ක්. ඒකේ පළවෙනි සතියේ මෙන්න පළවෙනි ප්‍රශ්න තමයි cover කරන්නේ. ඒ කියන්නේ 1 2 3 පාඩම් වලින් හදිච්ච ප්‍රශ්නේ. ඒක සතියක් ඇතුළත 1 2 3 පාඩම් වලින් හදිච්ච ප්‍රශ්න 5ක් ඔයාලට කරන්න. හරි 5ක් ඔයාලට උත්තර ලියන්න පුළුවන්. මම ආන්සර් ෂීට් දානවා. ප්‍රශ්න දෙක PDF එකක් දානවා. හරි. ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඒක උත්තර ලියන්න මේ
උත්තර ලියන්න ප්‍රැක්ටිස් වෙන්න. දෙවනි සතියේ දෙවනි පාඩම. සෝරි දෙවනි ප්‍රශ්නය පුහුණු කරනවා. ඊට පස්සේ තුන්වෙනි සතියේ තුන්වෙනි ප්‍රශ්නෙට. හතරවෙනි සතියේ හතරවෙනි ප්‍රශ්නෙට. පස්වෙනි සතියේ පස්වෙනි ප්‍රශ්නෙට. හයවෙනි සතියේ හයවෙනි එකට. හත්වෙනි සතියේ හත්වෙනි ප්‍රශ්නෙට. අටවෙනි සතියේ අටවෙනි ප්‍රශ්නෙට. ඔන්න ඩේලි පේපර්ස් ටික ඉවරයි. හරි. එක ප්‍රශ්නයක් තියෙන්නේ. හරි. ඩේලි පේපර්ස් එකේ එක ප්‍රශ්නයක් තියෙන්නේ. පළවෙනි සතියේ මේ පළවෙනි ප්‍රශ්න පහක්. හරි පළවෙනි ප්‍රශ්න තියෙනවා පේපර්ස් පහක්. ඔන්න ඩේලි පේපර්ස් ටික ඉවරයි. ඊට පස්සේ ඩේලි පේපර්ස් ඉවරනවත් එක්ක මම ඔයාලට ටාගට් පේපර්ස් ටිකක් දෙනවා. ඒ ටාගට් පේපර්ස් ටික මම ලයිව් සෙෂන් වල ඩිස්කස් කරනවා. මේකේ සම්පූර්ණ සිලබස් එකෙන් හදිච්ච පේපර්ස් තියෙන්නේ. මම ඒවා විවරණය කරනවා. ඒතර විවරණය කරද්දී නැවත පාරක් වට සිලබස් එක හරි ඒකෙන් ටච් කරගන්න පුළුවන්. හරි ඔන්න මේ මම දැන් එන ඉතින් DR ගන්න කියලා හිතන් ඉන්න කෙනෙක්ට ප්ලෑන් එක හරිද? එතකොට ඔයා B1 එකට යනවා අඩුම මේ පාර්ට් කන්න එක MCQ 35කට හරි 35ක් හෝ 35කට වැඩි යන්න ඕන හරිද? මොකද MCQ තමයි ලකුණු ගන්න ලේසිය ප්‍රශ්න. ඒ MCQ ටික හදා ගන්න අර ඒක ළමයට කරන්න කිව්වට ටිකක් කරන්න ඕනේ. හරි එතකොට පාර්ට් 2 එක පැත්තේ ආවොත් ඔයා 20න් ලකුණු 12ක් ගන්න ඕනේ එක ප්‍රශ්නෙකට ආවම. හරි 20න් 12ක් ගන්න ඕනේ. වැඩි වුණා කියලා තරහ වෙනවද නැහැ. හරි 20 මේ 12ක් හෝ 12ට වැඩි. එතකොට එක ප්‍රශ්න මේකට 12 ගන්න ගත්තොත් 12 5 60යි. 62කින් බෙදම ලකුණු 30යි. එතකොට මෙතන 35 මෙතන 30යි ලකුණු 65ක් එනවා. හරිද? එතකොට ඔයාට පුළුවන් කැමතිලා නිය මැනේජ්මන්ට් අමාරුයි වගේ හිතන ඔයාට පුළුවන් මේ 16 කියන පාඩම අතාරින්න. 13 වසරේ. ඒ වගේම නිය වෙලදාම් වගේ එකක් කොම්ප්ලෙක්ස් කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේ 11 පාඩම ඇතෑරලා දාන්න. හරි. ඇතෑරලා දාන්න. එතකොට මේ පැත්තේ 3 කරලා ඇස්තිලා ගිහිල්ලා මේ පැත්තේ 3 කරලා ඇස්තිලා ගිහිල්ලා. සෝරි මේ පැත්තේ તો දෙකනේ. ඔයාට පුළුවන් ඒ කියන්නේ පාඩම් කරගන්න අමාරුයි වගේ හිතනවා 16 පාඩම අතාරින්න. මොකද මානව සම්පත් කියන්නේ ගොඩක් අය ඉතින් සෙට් වෙන පාඩම නෙමෙයි මේ ඒ කියන්නේ කටපාඩම් කරන්න තියෙන කැලි වැඩි. හරිද? B1 එකට යනවා. මොකද මේ 7 වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේකේ තියෙන්නේ මානව සම්පත් විතරක්ම නෙමෙයි. රයිට්. ඒ වගේම පේපර් ප්ලෑන් එක ඔයාලා අයින් විදිහට වෙනස් කරන්න කරනවා. දැස් 19 වෙනිදා දැස් 25 වෙනිදා පේපර්ස් ටික මේ ඩේලි පේපර්ස් ටිකයි ටාගට් පේපර්ස් ටිකයි. හරි. ඊට පස්සේ මම C1 කෙනෙක්ට ප්ලෑන් එක දෙන්න. පොඩි කොටස වෙනස් වෙන්නේ C1 නම් මෙච්චර වැඩ කරන්න ඕනෙත් නෑ. හරි. නිකන් හිටියා 100ක් කියනවා සාමාන්‍යයෙන්. සිංහල ටිකක් පුරුමන්න. හරි. එතකොට ඔයා ගන්න ඕනේ MCQ පේපර් එකට ලකුණු. හරි. MCQ වල ලකුණු 30ක්. හරි. MCQ වල ලකුණු 30ක්. සෝරි MCQ වල නෙවෙයි පාර්ට් 1 එකේ ලකුණු 30ක්. මේ පාර්ට් 1 එකේ MCQ විතර නෙවෙයි තියෙන්නේ. මෙතන ගන්න 30ක්. එතකොට සෙකන්ඩ් එකේ එක ප්‍රශ්නේ ලකුණු 20ක් කමන 20න් 10ක්. ඒ කියන්නේ භාගයක්. 20න් 10ක්. 10ක්. හරි. 20න් 10ක්. හරි. එතකොට 10 ගානේ 5ක් කියන්නේ 50යි. 50 දෙකෙන් බෙදපුවම 25යි. 25යි 30යි. එතන ලකුණු 55යි. හරි. එතන ඔයාලට ඉතින් පුළුවන් ඕන නම් අතාරින්න මේ නිකන් හතර පාඩම අතාරින්න නිකන් මොඩල් 12 වසර ඕනේ. අතාරින්න පාඩමක් කියන්නේ නෑ. හරි. ඉතින් පුළුවන් මේ ටික බලන්න මේ පාඩම් සෙට් එකම පාඩම් කරලා යන්න. හරි. මේ තව ඉතින් ඕන නම් මම ඔයාලට කපන්නම් මෙන්න මේ 10 වෙනි පාඩම. හරි මෙන්න මේ සම්පූර්ණ මේ හතරේ ප්‍රශ්නේ අතාරිනවාමයි කියලා හිතාගෙන යනවා මම මේ 10 වෙනි පාඩම කපන්න. හරිද? ඒක පොඩි පාඩමක්. හරි අවුලක් නැහැ. එතකොට පේපර් ප්ලෑන් එක ඔයාලට වෙනස් කරන්න පුළුවන්. මෙතන 19 වෙනකොට ඔයාලට පුළුවන් 2023 ඉඳන් 2025 වෙනකම්. හරි? මෑත ආපු පේපර්ස් ටික කරන්න තුනේ. එතකොට 2023 24 මේ පාස් පේපර්ස් තුන ඔයා කරගෙන යන්න. ඊට පස්සේ අපේ WhatsApp කමියුනිටි එකට ජොයින් වෙලා මේ මොඩල් පේපර්ස් ප්ලෑන් එක ෆලෝ කරන් යන්න පුළුවන්. හරිද?